හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට යොමු වෙන ගොඩක් අයට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොහොමද මේ හෝමියෝපති බෙහෙත් නිෂ්පාදනය කරන්න කියලා. චතුර පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමුද අපි මේ බෙහෙත් කොහොමද හදන්නේ කියලා. ඔව් ඇත්තටම මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේ දැනට ශ්‍රී ලංකාව තුළ කිසිම හෝමියෝපති ඖෂධයක් නිෂ්පාදනය කරන්න බෑ. ඒකට හේතුව තමයි ඇත්තටම හෝමියෝපති ඖෂධ නිෂ්පාදනය කරන්න ඒ සඳහාම වෙන්නු විශේෂ අනුමැතියක් ලැබුව ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මොකද හෝමියෝපති ඖෂධ නිෂ්පාදනය කරනවා කියන්නේ ඇත්තටම මේක ලොකු ප්‍රොසෙස් එකක්. නමුත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට යොමු වෙන බලාපොරොත්තු වෙන ඉන්න අයට මම ඉතාමත් කෙටියෙන් කියලා දෙන්නම් කොහොමද මේ හෝමියෝපති ඖෂධ නිෂ්පාදනය කරන්නේ කියලා. හෝමියෝපති නිෂ්පාදනය කිරීම සඳහා මූලික වශයෙන් යොදා ගන්නේ ශාක, සත්ත්ව, khනිජ ලවණ වගේ දේවල් වලින් ලබාගත් ශක්තිමය ප්‍රභවයක්. ඉතින් ඒ කියන්නේ ඇත්තටම විශේෂයෙන් තෝරාගත් ඖෂධ යම්කිසි ප්‍රොසෙස් එකකට අනුව ඖෂධයේ මව්සාරය එහෙම නැත්නම් මදර් ටින්ච් එක අරගෙන ඒක පොටෙන්සයිසේෂන් කරලා තමයි අපි මේ බෙහෙත් හදන්නේ. ඉතින් ඇත්තට මේ පොටෙන්සයිසේෂන් කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් යොදා ගන්නවා. අපි ඒකට කියනවා ට්‍රයිටරේෂන් and සක්කෂන් කියලා. මේ හෝමියෝපති බෙහෙත් පොටෙන්ටයිස් කරනවා කියන එකේ තේරුම මොකක්ද? ඔව් ඇත්තට මෙතන තමයි වෙනස තියෙන්නේ. මොකද අපි අනිත් වෛද්‍ය ක්‍රමවල වගේ මේ හෝමියෝපති ඖෂධ නිෂ්පාදනය කරනකොට ඒ කෙලින්ම මේ බෙහෙත් එකෙන් ගත්ත මව්සාරය හරි එහෙම නැත්නම් මදර් ටින්ච් එක අරගෙන එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍යයක් අරගෙන මේ ඒකෙන් හදපු බෙහෙත නෙමෙයි කෙලින්ම පේෂන්ට් දෙන්නේ. අපි ඇත්තටම ඖෂධ වලින් ලබාගත් ශක්තිමය ප්‍රභවයක් තමයි මේ රෝගියාට හැමදෙස්සම ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ ඖෂධවල තියෙන ශක්තිමය රෝගියාගේ ප්‍රතිශක්තිකරණයත් එක්ක බද්ධ වෙලා ඒ රෝගියාගේ දුර්වල වෙලා තියෙන ප්‍රතිශක්තිකරණය නැවත වර්ධනය කිරීම තුළින් තමයි මේ රෝගියා ස්ථිරම සුව වෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම හෝමියෝපති ඖෂධවල කිසිම අතුරු ආබාධයක් නැහැ කියලා කියන්නේ. ඒ වගේම තමයි හෝමියෝපති ඖෂධ භාවිතා කරන ඕනම කෙනෙකුට මේ රෝගය යටපත් කිරීමකින් තොරව ස්ථිරව සුව කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ලෝකේ 100ක් ස්වභාවික දේවල් වලින් ඖෂධ නිෂ්පාදනය කරන ඒ වෛද්‍ය ක්‍රමයක් වගේම ලෝකේ ලාභදායී වෛද්‍ය ක්‍රම විදිහට හඳුන්වන්නේ හෝමියෝපති ක්‍රමය තමයි. ඒ වගේම පේෂන්ට්ස් තවත් නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ හෝමියෝපති වෛද්‍යවරු හැමෝම දෙන්නේ එකම බෙහෙත් ටිකද කියලා. මගේ පේෂන්ට්ස් මගේ එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. පේෂන්ට්ස් අහනවා හැමෝම ડોක්ටර්ස්ලා මේ චූටි ගුලි ගුලි වගේ බෙහෙත් જાතියක් දෙනවා. මේවා බීපුවාම ලෙඩෙත් හොඳ වෙනවා. ඇත්තට මොනවද මේ කියලා. එහෙමත් නැත්නම් පළවෙනි පාරට හෝමියෝපති බෙහෙත් ගන්න බලාපොරොත්තු වෙන පේෂන්ට්ස් අහන දෙයක් තමයි ડોක්ටර් මොනවද අපිට බොන්න දෙන්නේ? අරිෂ්ටද, කල්කද, එහෙමත් නැත්නම් පෙත්ති කරල් જાතිද, නැත්නම් අපිට මොනවා හරි ගන්න දෙනවද? මේ වගේ දහසකුත් ප්‍රශ්න අහනවා. ඉතින් ડોක්ටර් අපි පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමු මොනවද ඇත්තටම මේ ග්ලොබියුල්ස් කියන්නේ කියලා. ගොඩක් ඖෂධ වර්ග ලංකාවට එන්නේ ජර්මනිය, ඉන්දියාව, එහෙම නැත්නම් පාකිස්තාන වගේ රටවල් වලින්. මේ එන බෙහෙත් ගොඩක් වෙලාට තියෙන්නේ ඩයිලූෂන්ස් විදියට, එහෙම නැත්නම් දියරමේ විදියට තමයි තියෙන්නේ. මේ එන මේ ඩයිලූෂන්ස් වගේ බෙහෙත් තමයි අපි ග්ලොබියුල්ස් වලට දාලා මේ රෝගීන්ට ලබා දෙන්නේ. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපි මේ ගොඩක් වෙලාවට රෝගීන්ට ලබා දෙන්නේ අවම මාත්‍රා. කියන්නේ මයින්යුට් ඩෝස් එකක් තමයි පේෂන්ට්ස්ලාට දෙන්නේ. ඉතින් අන්නේ නිසා මේ ග්ලොබියුල්ස් වලට දාන බිඳුවක් අපිට තවත් කොටස් කිහිපයකට බෙදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ග්ලොබියුල්ස් කියලා කියන්නේ ග්ලූකෝස්, ලැක්ටෝස් වගේ දේවල් වලින් හදන මේ සුදු පාට බෝල වගේ දේවල්. ඇත්තට මේකේ තියෙන්නේ මේ වගේ එක විවිධ සයිසස් වලින් එනවා. මේක එන්නේ නන් මෙඩිකේටඩ්. ඒ කියන්නේ මෙඩිසින්ස් මොනවත් කලවම් කරන්නේ නැතුව තමයි අපිට ලංකාවට එන්නේ. එතකොට මේකට තමයි අපි ඩයිලූෂන්ස් එහෙම නැත්නම් මේ අපි මම කලින් සඳහන් කරපු හෝමියෝපති ඩයිලූෂන්ස් අපි එක එක පොටෙන්සිස් වලින් තියෙනවා. මේක තමයි අපි මේ බෙහෙත් වලට මික්ස් කරලා පේෂන්ට්ස්ලාට දෙන්නේ. එතකොට මේ මෙඩිසින්ස් වලට අමතරව තවත් තියෙනවා මදර් ටින්චර්ස්. ඒ වගේම මදර් ටින්චර්ස් කියලා අපි කියන්නේ කෙලින්ම ශාකයේ හෝ සත්ව khනිජ ලවණ මම කලින් කතා කළා වගේ ඒ වගේම ගන්න මව්සාරය අරගෙන ඒක කොටලා නැත්නම් ඒක ගන්න ප්‍රධානම කියන්නේ යුෂය අරගෙන ඒකට තමයි ඇල්කොහොල් මික්ස් කරලා ඒකෙන් හදන බෙහෙත් එකට තමයි අපි ඔය මදර් ටින්චර් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඉස්සරහ වීඩියෝස් වල කියලා දෙන්න. ඊට අමතරව ඩයිලූෂන්ස් තියෙනවා. ඒවා තමයි ඒ වගේ පොටෙන්සිස් තියෙනවා. ඊට අමතරව බයෝකෙමික් ටැබ්ලට්ස් වර්ග තියෙනවා, හෝමියෝපති ප්‍රොඩක්ට්ස් වර්ග තියෙනවා, සමහර අනුමත ක්‍රීම් වර්ග තියෙනවා. මේවා තමයි අපි පේෂන්ට්ස්ලාට ඒ රෝගවලට අනුව පේෂන්ට්ස්ලාට ලබා දෙන්නේ. හැබැයි විශේෂම දෙයක් තමයි මේවා 100%ක්ම කලින් කිව්වා වගේ වෙනත් රටවල නියමිත ප්‍රමිතීන් වලට අනුව නිෂ්පාදනය කළා තමයි ලංකාවට එන්නේ. ඒ වගේම දැනට ලංකාවේ ලියාපදිංචිත හෝමියෝපති වෛද්‍යවරු විසින් මේ හෝමියෝපති ඖෂධ ලබා දෙනවා නම් මේ ඖෂධ සියල්ලක්ම වගේ ලංකාවට ආනයනය කරන ඖෂධ තමයි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් කවුරු හරි හෝමියෝපති වෛද්‍යවරයෙක් අපි මේවා ලංකාවේ හැදුවේ එහෙම නැත්නම් මොන හරි ක්‍රමයකට මේක ලංකාවට ගෙනාව හරි මොන හරි කියලා ඔයාලට දෙනවා නම් මතක තියාගන්න ඒ ඖෂධ හෝමියෝපති ඖෂධ නම් නෙමෙයි. ඉතින් මට තිබ්බ තවත් එක ප්‍රශ්නයක් තමයි මගේ මාස ගානේ හැමදාම බෙහෙත් ගන්න පේෂන්ට්ස් අහනවා ડોක්ටර් මේ අපි හැමෝටම දෙන්නේ එකම බෙහෙත් ටිකද එකම බෙහෙත් සෙට් එකද මේ හැමදාම යන්නේ ડોක්ටර් මේ පාරවත් මට බෙහෙත් ටික වෙනස් කරලා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මගෙන් හැමෝම අහනවා.
ඒකට ඩොක්ටර්ට මොනවද කියන්න තියෙන්නේ? ඉතින් ඇත්තටම ඔයාලා එහෙම අහන්න හේතුවක් තමයි පුරුදු වෙලා ඉන්නේ ඔයාලා ගොඩක් වෙලාවට ඉංග්‍රීසි බෙහෙත් බිව්වහම එක එක පාට බෙහෙත් වලින් මේ වගේම එක එක මාත්‍රා වලින් අහුරු ගණන් බෙහෙත් බීලා ඔයාලා පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි පේෂන්ට්ස්ලා දිගට මේ වගේ ප්‍රශ්න අපෙන් අහන්නේ. හැබැයි හෝමියෝපති ඖෂධ වලින් මම කලින් කිව්වා වගේ අපි මයිනර් ඩෝස් එකක් තමයි, ඒ කියන්නේ අවම මාත්‍රාවක් තමයි අපි රෝගියාට ලබා දෙන්නේ. ඉතින් මෙහෙම දෙන එක නිසා අපිට පුළුවන්කමක් ලැබෙනවා රෝගියාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධනය කරලා ඕනෑම රෝගයක් 100% සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට තියෙනවා. ඇත්තටම ඔයාලට දැක්කහම පෙනුනට හැමදාම එකම විදිහේ බෙහෙත් දෙනවා කියලා බොහෝ දුරට අපි ගන්න හැම අවස්ථාවකදී වගේම මේ සම්පූර්ණයෙන් මේ බෙහෙත් ටික ඔක්කොම වගේ වෙනස් වෙනවා. මේ කිසිම හෝමියෝපති ඖෂධයක් ඔයාලගේ රෝගය යටපත් කිරීම සඳහා හරි එහෙම නැත්නම් తాවකාලික පාලනය කිරීම සඳහා හරි අපි ලබා දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඔයාලට කොච්චර කාලයක් හෝමියෝපති බෙහෙත් ගත්තත් ශරීරයට කිසිම හානියක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ බෙහෙත් අපි හදන්නේ ග්ලූකෝස් ලැක්ටෝස් වගේ දේවල් වලට දාලා. ඒ හින්දා මේ බෙහෙත් වල කිසිම තිත්ත රහක්වත් සැරගතියක්වත් නැහැ. ඒ හින්දා මේ බෙහෙත් හරිම පහසුවෙන් කුඩා ළමයින්ගේ ඉඳලා ඕනෑම වයසක පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හෝමියෝපති ඖෂධ නිවැරදිව භාවිතා කරන ආකාරය, ඊළඟට මේ බෙහෙත් ගන්න අතරතුර ඔයාලා වැළකීලා ඉන්න ඕනේ දේවල්, කන්න බොන්න සුදුසු නැති දේවල් සම්බන්ධව අපි ඊළඟට වීඩියෝ එකකින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් දැනටමත් හෝමියෝපති ඖෂධ ගන්න, ඒ වගේම හෝමියෝපති ඖෂධ වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ඕනෑම රෝගියෙකුට අපිට කියන්න තියෙන දේවල් තමයි ඔයාලට මේ සම්බන්ධ, ඒ කියන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සම්බන්ධ හරි එහෙම නැත්නම් හෝමියෝපති ඖෂධ ලබා ගන්න අතරතුරේදී ඔයාලා කරන්න ඕන දේවල් සම්බන්ධ හරි නැත්නම් මේ වෛද්‍ය ක්‍රමයේදී තියෙන යම් කිසි අඩුපාඩුකම් එහෙම නැත්නම් මොන හරි ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධ අපේ මේ පහලින් කමෙන්ට් කරන්න. අපි ඒ සම්බන්ධව ඔයාලට සම්පූර්ණ විස්තර අපිට හැකි පමණින් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.